හෙලෝ ගයිස් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ගයිස් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ බජට් එකට ගන්න පුළුවන් සුපිරි power bank එකක් ගැන. ඉතින් ගයිස් ගොඩක් අය කමෙන්ට් දාලා අහලා තිබ්බා මගෙන් power bank එකක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් ගයිස් ගොඩක් අය ඉල්ලලා තිබ්බේ බජට් එකට ඕනිම කෙනෙක්ට use කරන්න පුළුවන් power bank එකක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් ගයිස් ඒ හින්දාම තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ලංකාවේ මිල අඩුවෙන්ම ගන්න පුළුවන් ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන සුපිරි power bank එකක් ගැන. ඉතින් ගයිස් අපි මුලින්ම යමු unboxing වීඩියෝ එකට. ඉතින් power bank එකේ unboxing වීඩියෝ එකට යන්න දෙයක් නැහැ තමයි. ඒ වුණාට අපි යමු unboxing වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් මේ power bank එක අපිට අතට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මුලින්ම මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් එක මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි පල්ලෙන් ඔයාලට පේනවා ඇති portable power bank කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන power bank එකේ ෆොටෝ එකකුත් මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම තමයි ගයිස් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තවත් පල්ලෙහාට වෙන්න මේ විදිහට මිලි ඇම්පියර් 10000ක power bank එකක් කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගයිස් ඔයා මෙන්න මෙතෙන්ට ලං වෙලා බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේකේ output දෙකක් තියෙනවා කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි guys ඔයා box එකේ අනිත් පැත්තට ආවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට තව විස්තර ටිකක් මෙතන තියෙනවා. ඉතින් ඒව නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන warranty එක. ඉතින් ඔයාලට පේනවා ඇති හරියටම බලන්න මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති අවුරුද්දක warranty එකක් මෙන්න මේ power bank එකට ඔයාලට ලබා ගන්න පුළුවන් chance එකකුත් තියෙනවා. ඉතින් guys අපි දැන් මේ power bank එක unbox කරගෙන බලමු කොහොමද මේක අස්සේ තියෙන්නේ කියලා. ඉතින් guys power bank එකක් නම් unbox කරන්න දෙයක් නැහැ. ඔයා දන්නව ඇති මොනවද තියෙන්නේ කියලා. ඒ වුණාට guys අපි දැන් මේක unbox කරගෙනම බලමු. ඉතින් guys power bank එක unbox කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති power bank එක සහ කේබල් එක විතරයි අපිට දැනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු තව මොනවා හරි මේකේ තියෙනවද කියලා. ඉතින් guys අපි දැන් මෙන්න මේ විදිහට මුලින්ම power bank එක අතට ගමු. හරි guys ඉතින් power bank එක අතට ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ power bank එක ටිකක් matte finish එකකට තමයි මේගොල්ලෝ design කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන USB output දෙකක් තියෙනවා. ඒ වගේම තමයි guys ඔයා මේක charge කරනකොට ඔයාලට පුළුවන් micro USB හරි type C හරි use කරගෙන මේක charge කරගන්න. ඒ වගේම තමයි power bank එකේ අනිත් පැත්තට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට power bank එකේ battery percentage එක බලා ගන්න පුළුවන් වෙන button එකක් තියෙනවා. ඉතින් අපි දැන් මේ button එක press කරලා බලමු එකපාරක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට digital විදිහට බලා ගන්න පුළුවන් මේ battery එකේ percentage එක. ඒ වගේම තමයි guys මේ power bank එක charge කරගන්න ඕනි වෙන මෙන්න මේ විදිහේ cable එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේක type C නන් නෙමෙයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක සාමාන්‍ය micro USB cable එකක් තමයි ඔයාලට මේකට ලබා දීලා තියෙන්නේ. ඉතින් guys සාමාන්‍යයෙන් මේක තියෙන price range එකත් එක්ක මට මේකට කරන්න කිසිම complaint එකක් නැහැ. ඉතින් price එකටත් වඩා දේවල් මේ power bank එකේ මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කොළඹින් වගේ ගන්න power bank ගොඩක් ඒ වගේ සාමාන්‍යයෙන් ඇතුලේ තියෙන battery එක වැලි පුරවලා තමයි තියෙන්නේ. ඉතින් මේ power bank එකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට branded power bank එකක් විදිහට ඔයාලට මේ power bank එක කිසිම බයක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් guys මම මේ power bank එක මිලදී ගන්න පුළුවන් අදාළ links පහළ description එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහලා මේ power bank එක ඔයාලට ගෙදරටම order කරගන්න. ඉතින් guys අපි දැන් කතා කරමු මේ power bank එකකින් ඔයාගේ phone එක කී පාරක් විතර charge කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් guys මගේ phone එකේ කියන්නේ මම use කරන phone එක සාමාන්‍ය මිලි ඇම්පියර් 5000ක වගේ battery එකක් තියෙන phone එකක්. ඉතින් මගේ phone එක මට මේකෙන් එකපාරක් charge කරගන්න පුළුවන් වුණා 100%ක්ම. දෙවෙනි වාර මට charge කරගන්න පුළුවන් වුණේ සාමාන්‍යයෙන් 45ක් 50ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මට දෙවෙනි පාර නම් 100%ක් charge කරගන්න බැරි වුණා මේ power bank එක use කරලා. ඉතින් guys ඒක වැඩි හිතන්න දෙයක් නැහැ කියලා මම හිතනවා. සාමාන්‍ය මිලි ඇම්පියර් 5000ක බැටරි එකක් තියෙන phone එකක් සාමාන්‍යයෙන් එකපාරක් charge කරගන්න තිබ්බත් ඇති කියලා හිතනවා. මොකද මේ price එකත් එක්ක මේක ඒ තරම් වටිනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ විදිහේ power bank එකක් use කරලා තියෙනවා නම් ඔයාගේ experience එකත් ඔයා පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි ඉතින් guys මම හිතනවා ඔයා මේ වීඩියෝ එක බලලා මේ power bank එක ගැන සම්පූර්ණ විස්තර බලා ගන්න ඇති කියලා. ඉතින් guys අපි දැන් බලමු මේ power bank එක order කරන්නේ කොහොමද කියලා. ඉතින් guys මේ power bank එක මම order කරේ Gadget City එකෙන්. ඉතින් මම අදාළ links පහළ description එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් පහසුවෙන්ම එතනින් ගිහිල්ලා ඔයාගේ ගෙදරටම මේ power bank එක order කරගන්න. ඉතින් guys ඔයා මේ වගේ videos හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. අදට ගිහිල්ලා නම් සුබ දවසක්.